සූක්ෂම අපරාධකරුවෙක්ට පුළුවන් හැම සාක්ෂියක්ම හංගන්න. හැබැයි ඔයා දන්නවද එයාට කවදාවත්ම බෑ අපරාධ විද්‍යාව පරද්දන්න. මෙන්න මේ කාරණය මීට අවුරුදු කීපයකට කලින් ලංකාවේ මහනුවර ප්‍රදේශයේ සිද්ධ වෙච්ච අභිරහස් මිනීමැරුමක් තුලින් ඔබට මම පැහැදිලි කරලා දෙන්න. මහනුවර ප්‍රදේශයේ අවුරුදු 27ක සුරූපී කාන්තාවක් තමන්ගේ නිවස ඇතුළෙම මිය ගිහිල්ලා. පුදුම සහගත දේ තමයි ගෙදර දොර ඇතුලෙන් ලොක් කරලා ඒ වගේම පිටතින් බලහත්කාරයෙන් කවුරු හරි කෙනෙක් ගේ ඇතුළට ආවා කියලා කිසිම සාක්ෂියක් නැහැ. තමන්ගේ නිදිහාන තුලම ඇය මිය ගිහිල්ලා. මතු පිටින් බලනකොට හිතුවේ මේක හෘදයාබාධයක් කියලා. කොටින්ම කිව්වොත් පොලිසිය පවා හිතුවේ මේක සාමාන්‍ය මරණයක් කියලා. මේ පිළිබඳ විමර්ශනය කරන්න ආපු අපරාධ විමර්ශකයෝ ලබාගත්තු ඡායාරූප හොඳින් පරීක්ෂා කරනකොට දැක බලා ගන්න පුළුවන් වුණ පුදුම සහගත දෙයක්. ඒ තමයි මේ කාන්තාවගේ ඇස්වල තිබුණා ලේ පැල්ලම් කීපයක්. මෙන්න මෙතනින් තමයි ලොජික් එක පටන් ගන්න. ඒ කියන්නේ හෘදයාබාධයකින් මැරිච්ච කෙනෙක්ගේ කවදාවත් ඇස්වල මේ විදිය කුඩා ලේ පැල්ලම් එන්න විදියක් නැහැ. මේ විදියට කාන්තාවගේ ඇස්වල මේ වගේ කුඩා ලේ පැල්ලම් මතුවෙනවා කියන්නේ මේ කාන්තාව මරණයටපත් වෙලා තියෙන්නේ නැත්නම් ඝාතනය කළා තියෙන්නේ හුස්ම හිර කිරීමෙන්. හුස්ම හිර කිරීමකින් මේ කාන්තාව ඝාතනය කරා නම් බෙල්ලේ ඇඟිලි සලකුණු තියෙන්න ඕන. හැබැයි එහෙම බෙල්ලේ කිසිම ඇඟිලි සලකුණක් නැහැ. එහෙනම් කොහොමද මේ අහිංසක කාන්තාව ඝාතනය වුනේ? මේ පිළිබඳ විමර්ශනය කරපු අපරාධ විමර්ශකයන්ට හොයාගන්න පුළුවන් උනේ මේ අපරාධය කරලා තියෙන මේ අපරාධකාරයා ඉතාම සියුම් කොට්ටයක් භාවිතා කරලා. මේ කොට්ටේ භාවිතා කළා තමයි මේ අහිංසක තරුණිය ඝාතනය කළා තියෙන්නේ. මෙන්න මේ වගේ මෘදු කොට්ටයක් භාවිතා කරලා මේ අපරාධය කරපු නිසා පිටතට කිසිම තැලීමක් දර්ශනය වෙන්නේ නැහැ. අවසානයේ මේ මිනිමරුවා අහුනේ කොහමද? එයා හිතුවේ මේ අපරාධය සර්ව සම්පූර්ණයෙන්ම හරියටම කරා කියලා. හැබැයි විද්‍යාත්මකව ඇය මැරිච්ච වෙලාවයි ඒ විතරක් නෙවෙයි ප්‍රදේශයේ තිබිච්ච ඒ CCTV කැමරාවල තියෙන තාර්කික ගැළපීමයි දිහා බලලා අපරාධ විමර්ශකයන්ට පුළුවන් වුණා මේ අපරාධය කරා කියලා හරියටම ප්‍රත්‍යක්ෂ කරගන්න. පුදුම කියන්නේ මේ අපරාධය කරපු මේ සාහසිකයා ඇගේ ළඟම ඥාතියෙක්. ඒ විතරක් නෙවෙයි ඇගෙන් ආදරය දිනා ගන්න අවුරුදු ගණනාවක් තිස්සේ ඇය පස්සේ ආපු තරුණයෙක්. ඉතින් මේ සිදුවීම අධිකරණය විභාග කරනවා. අවසානයේ ගරු අධිකරණය තීන්දුවක් දෙනවා මේ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මේ ස්ත්‍රිය ඝාතනය සම්බන්ධයෙන් උන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරනවා. ලොජික් කියන්නේ විභාගෙට විතරක් තියෙන විෂයක් නෙමෙයි. මේ ලෝකෙ සිදුවන ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් තර්කානුකූලව හිතුවොත් මොකක් හරි සාක්ෂියක් හොයාගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ කුතුහලයේ පිරි දේවල් ඉගෙන ගන්න ඕන. 20යි 28 කරන්න ඕන විෂය තමයි ලොජික්. මේ අනාගත නීතිඥයින්ගේ වර්තමාන නවාතැන. මම සමීර එදිරිසිංහ. අනාගත නීතිඥයින්ගේ වර්තමාන නවාතැන. මැජික් නොවූ ලොජික්. සමීර එදිරිසිංහ.